අපි මෙතන කිරිනුග පැලයක් අරන් තියෙනවා. අපි ඒක කම්බි වෙලා ගමු. මේ තියෙන්නේ ඔයගොල්ලෝගේ ගෙවල් වලට එහෙම එන කළු පාට කරන්ට් වයර් එකේ ඇතුලේ තියෙන කම්බියක්. අපි මේක මේ අත්ත වයර් කරමු. ඉස්සෙල්ලාම මෙතනින් වෙලා ගන්න ඕනේ. මෙතනින් වෙලා ගමු. මෙහෙම වෙලා ගත්තට පස්සේ අපිට ඕන විදිහට හැටි ගන්න පුළුවන්. මේ පිඩිලියල් වෙලා තියෙන්නේ අපි වේලිනවට. ඒවා හොඳට හදාගත්ත හැකි. මෙහෙම වයර් කරගත්තොත් තමයි අපිට ඕන හැඩයට අත්ත හදාගන්න පුළුවන්. මේ පොඩි අත්ත තියෙන්නේ මේ පොඩි අත්ත තව ටික දවසින් අපි වයර් කරන්න පුළුවන්. තාමනේ ලොකු වුණාම මේ ගස් හදන විදිහේ ඉස්සෙල්ලාම චිත්‍ර රූප මවා ගන්න ඕනේ. මම බලන්න මම හැඩය හදන විදිහ න. මේ ගහ ඔය දින්නේ මගේ ගහ. ඔය දින්නේ මේක අත්ත දික් වෙන්න මෙහෙට යන්නේ. බලන්න. මේ වැඩි කොළ අපි තියන්න හොඳ නැහැ. මොකද දික් කරන්නයි ඕනේ අපිට. කඩා ගන්න ඕනේ. හරි. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ උඩින් අතු දාලා වගේ තියෙනවා. දලු. ඒවෙන් කඩා ගන්න ඕනේ අපි. මොකද ඒවට පෝෂණය දෙනවා වැඩි. නැත්තම් මේ අතු දික් වෙන්නේ නැහැ. මේකත් හැදුනහම ලස්සනට හදාගත්ත හැකි අපි. මොකද කියනවා මෙහෙම දඟර වගේ යවන්න පුළුවන්. ලස්සනටම හැදුව හැකි.